හායි ළමයි කොහොමද ඔයාලට මේ දවස්වල මම වැඩිය පේන්නේ නැත්තේ ඇයි කියලා අහපු ඔයාලට තමයි මේ පොඩි vlog එක අරන් එන්නේ. වැඩ ගොඩාක් කරන ASCII තමයි මේ vlog එක කරන්නේ. ඉතින් අඩුපාඩු ගොඩාක් ඇති. ඒවට sorry හොඳද? ඉතින් මම මේ vlogs videos අරන් නැත්තේ මම පොඩි කාලේ ඉඳලා හිටිය ගෙදර විකුණලා අලුතෙන් ගෙයක් හදන ගමන් ඉන්න නිසා. අම්මගේ තාත්තගේ ලොකු හීනයක් තමයි ටවුන් එකේ ගෙයක් හදන එක. මන්නම් ඉතින් කැමති හිටිය ගෙදරට. ගමක ඉන්න නිදහස සුන්දර බව ටවුන් එක නෑනේ ඉතින්. අවුරුදු ගානකට කලින් ටවුන් එකෙන් මං ගත්ත ඉඩමක් තිබුණා ළමයි. ඉතින් අපි තීරණය කළා අපේ ගේ විකුණලා මෙතන ගේ හදන්න. මේ දවස් ටිකේම අම්මයි මමයි සෑහෙන්න මහන්සි වෙනවා මේ වැඩේට. මොකද ඉතින් තාත්තා රටේ ඉන්න නිසා හැමදේම අම්මට එමටයි තනියම තමයි කරන්න වෙන්නේ. මම මෙතෙන්ට කැමති වුණේ මේ ඉඩමේ මං ගන්නකොටම ලිඳක් තිබුණා ළමයි. ලිඳක් කියන්නේ ගෙදරකට මාරම වාසනාවන්ත දෙයක්. අනිත් හේතුව තමයි ළමයි මේ ඉඩමේ තියෙන ලොකු කළුගල් ටික. මට ඕන උනේ මේ ලොකු කළුගල් එක්ක සම්බන්ධ කරලාම ගේ හදන්න. බලමුකෝ ඉතින් පුළුවන් වෙයිද කියලා. මොනවා වුණත් ඉතින් පොඩියට දුකක් හිතෙන දෙයක් තියෙනවා ළමයි. ඒ තමයි අපි කලින් හිටපු ගෙදර මිදුල තියනවා ගොඩාක්. හැබැයි ඉතින් මෙතන ඒ වගේ ලොකු ඉඩක් නැහැ. පොඩි මිදුලක් තමයි ඉතින් ඉතුරු වෙන්නේ ගේ හදලා ඉවරුනහම. කමක් නැහැ ඉතින් උපරිම ප්‍රයෝජනේ අරන් ලස්සනට ගේ හදනවා. ඉඩමේ වැඩ සිද්ධ වෙන විදිහ දිහා අම්මයි මායි බලන් ඉන්න ඉතින් හරිම ආසාවෙන් ළමයි. මහන්සි තනියම මේ දේවල් කරන්න. හැබැයි ඉතින් අපි දෙන්න කොහොම හරි මේ දේවල් බැලන්ස් කරලා කරගන්නවා. හැමදාම තාත්තට කතා කරලා මෙහි වෙන දේවල් පෙන්වන්නේම අපි අමතක කරන්නේම නැහැ. මොකද අපි දෙන්න වගේම යත් හරි ආසාවෙන් ඉන්නේ ගේ හදලා ඉවර වෙනකන්. ඉතින් ළමයි මේ වැඩත් එක්ක මට ගොඩාක් දේවල් මග ඇරෙනවා ඇත්තටම. මට වීඩියෝස් කරන්න, vlogs කරන්න තරම් වෙලාවක් නැහැ. හැබැයි ඉතින් පුළුවන් හැම වෙලේම මම vlog එකක් අරන් එන්නම්. මේ දවස්වල මගේ දවස ගෙවෙන්නේ මෙන්න මේ විදිහට තමයි. සමහර විට මේ vlog එක බලන සමහර අය කියන්න ඉඩ තියෙනවා මෙච්චර මහන්සි වෙන්න දෙයක් නෑනේ. කොන්ට්‍රැක්ට් එකක් දුන්නා නම් පැත්තකට වෙලා පාඩුවේ ඉන්න පුළුවන් නේ. ගේ හදලා ඉවර කරලා ඔයාලට කියයිනේ අරකයි මේකයි මෙහෙමයි කියන. ඒ වුණාට ළමයි තමන් ආසාවෙන් අවුරුදු ගානක් බලන් හිටපු හීනයක් මුල ඉඳලා චුට්ටි හීනේ හැබෑ වෙනවා බලනවා තරම් ආසාවක් ඇත්තටම මට නැහැ. මං ඒ දෙයට හරි ආසයි. ඉතින් අම්මයි මයි හැමදාම මෙතනට ඇවිල්ලා මෙතන වැඩ වෙන විදිය බලාගෙන ඉන්නවා. අනිත් එක තමයි ළමයි මට දැන් තමා තේරෙන්නේ ඒ කාලේ මගේ අම්මා තාත්තා රටේ ඉද්දි කොච්චර අමාරු වෙන්න ඇද්ද කියලා තනියෙන් ගියක් හදන්න. මම පොඩි කාලේ අම්මා තනියෙන් තමා තාත්තා රටේ ඉද්දි ගේ හදලා තියෙන්නේ. දැන් අපි හිටපු ගෙදර මායි අම්මයි දෙන්නම එකතු වෙලා මේක කරද්දි කොච්චර මහන්සියක් වෙන්න ඕනේද කියලා හිතුවහම මට ඒ කාලේ හිතුනහම හිතෙනවා අම්මා කොච්චර මහන්සි වෙන්න ඇද්ද කියලා ළමයි. මොකද අපි දෙන්නෙක් ඉඳලා කරගන්න බැරි තරම් දේවල් තියෙනවා. මොකද බාස්ලා ඇවිල්ලා වැඩ කරන එක හරි. අපි කොන්ට්‍රැක්ට් දීලා වැඩ කරන එක හරි. ඒ වුණාට ළමයි ඒ තැනට අපි එන්නත් ගොඩාක් දේවල් අපි කරලා තියෙන්න ඕනේ. මට ඒ දේවල් තේරුනේ අම්මයි මායි ඒ දේවල් කරන්න ගත්තාම. හරි අමාරුයි ඉතින් ළමයි. මොකද සෑහෙන දේවල් තියෙනවා මේ මෙච්චර දෙයක් කරන්න. තව ඉස්සරහට ගොඩාක් දේවල් කරන්න තියෙනවා. මොකද ගෙදර අපි තාම මිදුල හදන ගමන් ඉන්නේ ළමයි. ඉතින් ගේ හදන්න පටන් ගත්තාම මට හිතා ගන්න බෑ අපි කොච්චර බිසි වෙයිද කියලා. මට වෙලාවකට හිතෙනවා මගේ ස්ටඩීස්, ඒතොර ෂූටින් ඒ දේවල් එක්ක මට මේ දේවල් කරගන්න පුළුවන් වෙයිද කියලා හිතන තරමටම වැඩ ගොඩාක් එකතු වෙනවා. මොන දේ වුණත් ළමයි මේ වටපිට කට්ටිය නම් ඇත්තටම හරිම හොඳයි. හරිම සපෝටිව්. අම්මයි මායි තනියම නිසා ඇත්තටම වටපිට ගොඩාක් දෙනෙක් ඇවිල්ලා හොයලා බලනවා. අඩුපාඩු තියනවාද කියලා අහනවා. මොනවා හරි වමනාවක් තියනවා නම් ඒ දේවල් කරන්න යාළුවත් උදව් වෙනවා. ඇත්තටම අම්මටයි මටයි තාත්තටයි අපි තුන්දෙනාට ගේ හදාගන්න උදව් කරන වචනකින් හරි උදව් වෙන හැමෝටම thank you so much. අද අපි දෙන්න ඉතින් වැඩ ඉවර කරලා ඇවිල්ලා රැට ගෙවල් ළඟ පොඩි කඩයක් තියෙනවා. අන්න ඒකෙන් කන්න යන්නයි හදන්නේ. වොෂ් එකක් දාලා අපි දෙන්න දැන් ලෑස්ති වෙලා කන්න යන්නයි ලෑස්ති වෙන්නේ.
මේ ගමනට ආච්චිවත් එක්කගෙන යන්නේ. අපි පයින් යන දුර තමයි ළමයි මේ කඩේ තියෙන්නේ. ඇත්තටම මේ කඩේ ස්පෙෂල් අපිට මොකද මෙතන තියෙන තැන වෙලක් අයිනේ පාර අයිනේ උනාට වෙලක් අයිනේ තියෙන්නේ. හරිම ලස්සනයි එතන. දැන් රෑ හින්දා ළමයි ඔයාලට මෙතන පෙන්වන්න විදිහක් නැහැ. එතන හරි ලස්සනයි. අපි ආසයි ඉතින් මෙතනට ඇවිල්ලා මොනවා හරි කාලේ යන්න. ඉතින් ඒ වගේ දවසක් තමයි අද. අපි හැමදාම එන්නේ නැහැ මෙතෙන්ට. මං හිතන්නේ අපි මෙතෙන්ට ආවේ මාසෙකට විතර පස්සේ. ආච්චිත් ආවා අපිත් එක්ක. ඉතින් ළමයි පුළුවන් වෙලාවට මම vlog එකක් ආයි අරන් එන්නම්. එතකන් පරිස්සමෙන් ඉන්න ඔයාලා ගිහින් එන්නම්. Thank you so much. මගේ vlogs බලන ඔයාලා හැමෝටම ආදරේ. Bye bye.